ඒතර අද අපි එකතු වෙලා තියෙනවා අපි අර think different කියන සීරීස් එකේ 8 වෙනි ප්‍රශ්නෙත් එක්ක මේකේ මම රසායනික සමතුලිතතාවය ගානක් තමයි දැම්මේ. එතකොට මම හිතනවා මේ විදිහේ පන්ති වල රසායනික සමතුලිතතාවය වලට කතා කරලා ඇති. එතකොට ගොඩක් පන්ති වලත් ඉවරයි. ඒතර මාත් ඉවර කරලා තියෙනවා මේ විදිහේ. ඉතින් මේ ප්‍රශ්නේ දැම්මේ. එතකොට මේකේ නම් එහෙම අර මුල් හරියන ලොකු අමාරු සීන්නක් නැහැ. ඕකේ රෝමි ලක්කම් 3 පොඩි මේ වර්ගජ ප්‍රකාශනයක් එක්ක පොඩි ගානක් තියෙනවා. ඒ කැලෙන් තමයි පොඩ්ඩක් නිර්මාණාත්මක පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එතකොට සමහරලාට වල පන්ති වලත් මේ වගේ ගණන් හදලා ඇති. හරිද? එතකොට වර්ගජ ප්‍රකාශන O level ගණිතයේ තියෙනවා. ඒක ඔයාලා බයෝ කරන කට්ටිය දන්නේ කියන එකක් අපිට කියන්න බෑ. හරිද ඒක? හරි. එඳවා බයෝ කරන ළමයිනුත් ඔය විස්තරේ දැනන් ඉන්නවනේ වර්ගජ ප්‍රකාශන කියන්නේ නිකන් සාධක කැඩෙන එකක්. හරිද? ඒ කියන්නේ සාධක කැඩෙන එකක් තමයි මම හදලා අරන් තියෙන්නේ. ඒ හින්දා මේක සාධක කැඩෙන්නේ නැතුනොත් තමයි පොඩ්ඩක් ගිහලා කෝ වර්ග පූර්ණයකට හරි නැත්නම් ප්‍රකාශනයක් තියෙනවා ඒකට යන්න වෙන්නේ. ඒතර එහෙම සීන් නැහැ සාධක කැඩෙන වර්ගජ ප්‍රකාශනයක් තියෙන්නේ එකෙන් අරගන්නයි තියෙන්නේ. හරි. ඒත් පිළිවෙලට බලන් යමු බා. මොකද මෙහෙම ඇද්දලා තියෙන 127 දී පහළ සමතුලිතතා ප්‍රතික්‍රියාව ඇති වේ. ඒක ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්නවල පිළිතුරු සපයන්න. මෙහෙම x3 x2 ප්‍රතික්‍රියා කරලා x5 වගේ එකක් හදනවා. ගෑස් අවස්ථාවේ තමයි තුන් දෙනාම තියෙන්නේ. ඕක. එතකොට ඕක තුලිත ප්‍රතික්‍රියාව. දැසගෙන ඉහත සමතුලිත ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතා නියතයේ kf ද පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ kb වන විට සමතුලිත ප්‍රතික්‍රියාවේ 127 දී සාන්ද්‍රණ නියතය වන kc සමානයි kf බෙදීම kb බව සාධනය කරා. එතකොට කලාප සමතුලිතතාවෙත් ඔය වගේ සාධනයක් තියෙනවා. හරි. එතකොට ඒකත් පහුගිය අවුරුද්දක විභාග ප්‍රශ්නයකට ඇහුවා. ඊට පස්සේ 2024 ප්‍රශ්න ගත්තොත් වායු එකේ සාධනයක් අපි ගත්ත. ඒ කියන්නේ චාලක මධ්‍යන චාලක ශක්තියටයි වර්ග මධ්‍යන මූල ප්‍රවේගයටයි මේ ප්‍රකාශන සාධනයක් දැක්කා. ඒතර මේක 2019 මේ පැත්තේ අහලා තිබ්බේ නැහැ කියන්නේ මේ සාධනයේ ප්‍රශ්නය. හරිද? එඳ මේ වගේ අහන්නත් ඉඩකඩක් තියෙනවා. ඒකයි මම මේ සාධනයේ කැලලත් මේකට මේ එබ්බුවේ. එතකොට ඒකේ වැඩේ ලොකු අමාරුවක් නැහැ. එතකොට x3 gas x2 gas ඒකත් එක්ක හැදෙනවා x5 gas කියන එක. හරිද? එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මම r f වගේ ගන්නම්. ඒකට මම දුන්නා kf. එතකොට මෙයාලා අපි සලකන්නේ මෙන්න මේවලදී මූලික ප්‍රතික්‍රියාවයි කියලා. හරිද? එතකොට RB කියන්නේ පසු ප්‍රතික්‍රියාවෙන් පසු ප්‍රතික්‍රියාව වෙන්න මොන පැත්තටද? මෙන්න මේ පැත්තේ නම් මේ පැත්ත. ඒතර ඒකෙදි ප්‍රතික්‍රියක වෙන්නේ x5 කියන එක නා තමයි එයාගෙදි ප්‍රතික්‍රියකේ වෙන්නේ. ඒතර KB AX5 gas. හරි. හැබැයි අපි දන්නවා සමතුලිත බැවින් මොනවා වෙන්න ඕනද? සමතුලිත බැවින් RF සමානයි RB වෙන්න ඕන. හරි. එන්න KF AX3 gas X2 gas සමාන වෙන්න ඕනේ KB වතාවක් AX5 gas ගේ සාන්ද්‍රණය. හරි. ඊට පස්සේ මම කරන වැඩේ මෙන්න මේ කෑල්ල මේ පැත්තට ගෙන්නද? ඒ වගේ මේ KF බෙදීම KB කියලා එක මේ පැත්තට. මෙයා මෙහෙමම දිනනවා KBව මම බෙදලා ගන්නවා. මෙයාව මේ පැත්තට බෙදනවා. එතකොට AX5 gas AX3 gas X2 gas. ඉතින් මේ මොකද්ද? මේ ඇවිල්ලා මේ ප්‍රකාශනයට අදාළව KC ප්‍රකාශනයේදී. ඉතින් මොකක් කරගන්න පුළුවන්ද මටද? මට කරගන්න පුළුවන්. මේ කෑල්ලටම සම්පූර්ණ මොකද්ද? KC කියලා දාගන්න පුළුවන්. ඒතර KC. ඒතර KC ඇවිල්ලා තියෙනවා කොහොම වෙනවද? KF බෙදීම K. ඒක තමයි සාධනයේ පට්ට සරලයි. පොඩි එකක් තියෙන්නේ. ඉඳා සමහරලාට සාධනය වගේ සීන් එකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ කෑල්ල 2019 මේ පැත්තේ අහලා නැහැ එකයි මේ කෑල්ලත් මම ওই ගානට ඉබ්බුයි. හරිද? ගාන විතරක් හදන්න නැතු. හරිද? හරි. එහෙනම් රෝමි ලක්කන් එකේ සිද්ධිය මට හිතනවා පැහැදිලි විස්තරයි කියලා. එහෙනම් ඔය කතාව තමයි ඔකෙදි වෙන වැඩි. හරිද? හරි. ඔක දියන.
හරි රෝමිලක්කන් දෙකේ අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. KF ගේ අගේ දීලා තියෙනවා 12.5යි 10 මවුලයට ඝන ඩෙසිමීටර් තප්පරයට. ඒකකත් එක්කම හරියට දීලා තියෙන්නේ KB 25යි 3යි තප්පරයට වෙලා තියෙනවා. අපෙන් අහලා තියෙනවා ඒක ඇසුරෙන් KC. ඒ කියන්නේ අපි දැන් උඩ එකෙන් ගත්තන ප්‍රකාශනය. හරිද? ඒකෙන් KC හොයන්න තමයි තියෙන්නේ. හරි. එතකොට අපි KC ගන්නයි යන්නේ KF. KF ට දුන්නා 12.5යි 10 10 මවුලයට ඩෙසිමීටර් තප්පරයට KC. KB දීලා තියෙනවා මම. KB දීලා තියෙනවා. යද්දු 25යි 10 තප්පර. මෙයාට මෙයා කැපෙනවා. ඒ වගේම මෙතනින් කැපිලා 10 එකක් උඩට ගිහිල්ලා 10 වෙනවනේ. කියන්නේ 125 බෙදීම 25. එතකොට එන්නේ 5යි. ඒකකේ ලියන්න ඕන හරියට මෙන්න හරිද? එහෙනම් මොකද තමයි රෝමිලක්කන් දෙකේ උත්තරේ වෙන්නේ KC. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයාව භාවිතා කරලා හොයන්නයි තියෙන්නේ. හරිද? ඊටම සරල ගෑල්ලක් තියෙනවා. හරි. ඕකෙන් පස්සේ තමයි ගානේ විස්තරය අහන්නේ. මෙන්න මෙහෙම කියනවා. සංවෘත ඝන ඩෙසිමීටර් එක බඳුනක් තුල. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එකයි පරිමාව 27 CC AX3 0.3යි. මෙයා 0.2ක් යොදා සමතුලිත වීමට ඉඩ හරලාදී සමතුලිත විට AX5 ගෙන් n ප්‍රමාණයක් පවතී නම් දෙකෙහි අපි රෝමිලක්කන් දෙකෙහි පාවිච්චි කරපු KC අගය සහ ඉහත දත්ත භාවිතා කර n හගේ මෙන්න මේ සමීකරණ තෘප්ත කරන බව පෙන්වා n හගේ ගණනය කරා. හරිද? අනේ යගේ ගානක් තියෙනවා. හරිද? ඒතර මහලුක අමාරු ගානක් නැහැ. KC ගේ අගේ 5යි. හරිද? ඒකයි විස්තර. අපි ගාන හදාගෙන යන ඉස්සරහට. එතකොට මේක දාගන්න. එතකොට වීඩියෝ එක පෝස්ට් කරලා දාගන්න. මෙතන ආය වෙලාව දෙන්න ඕනේ නැහැ. හරිද? ඔයාලා රෙකෝඩ් කරලා දාන එකක් නේ. හරි. එතකොට දැන් මම එනවා ඔන්න පද්ධතියේ තියෙන ප්‍රතික්‍රියාවට. ඒ වගේම ඔගේ පරිමාව ඝන ඩෙසිමීටර් එකයි කියනවනේ. පරිමාව ඝන ඩෙසිමීටර් එකයි කිව්වහම තව එකක් මතක් වෙන්න ඕන ආගොළුවට. මොකද්ද? ඒ කියන්නේ ඔය ඩ්‍රාවන මේ ඔය පද්ධතිය ඇතුලේ තියෙන ඔයා මවුල ගාන ගත්තොත් ඒකෙන් මොකද්ද කෙලින්ම ඇත්තටම සාන්ද්‍රණයම එළියට එන්නේ කියලා. මොකද මවුල කියන්නේ සාන්ද්‍රණය බෙදීම් පරිමාව. හරිද? මේ සාන්ද්‍රණය කියන්නේ මවුල බෙදීම් පරිමාව වෙනවා. එතකොට බීට වැඩෙන්නේ ආ 1 ඝන ඩෙසිමීටරම තමයි. එතකොට මොනවා වෙනවද? අර මවුල කියනාගේ කෙලින්ම යාගේ සාන්ද්‍රණයට කියන උත්තරයට සමාන වෙනවා. හරිද? ඒ ඉඳලා ඔයාලට තේරෙන්න ඕන ඔගේ මවුල 0.3යි කියන්නේ ආරම්භක සාන්ද්‍රණය කෙලින්ම 0.3යි මවුල ඝන ඩෙසිමීටරයට කියන කතන්දරේ ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි අර ගණන් හදද්දි නිරන්තරයෙන් භාවිතා කරන එක මොකක්ද? ආරම්භක සාන්ද්‍රණය මම පාවිච්චි කරන්නම්. සාන්ද්‍රණය සමතුලිත සාන්ද්‍රණය. මෙයා 0.3යි මවුලනේ. ඒ කියන්නේ එයාගේ ආරම්භක සාන්ද්‍රණයත් 0.3යි මවුල ඝන ඩෙසිමීටරම වෙනවා. ඇයි? ඇයි ඉතින් පරිමාව 1යි ඝන ඩෙසිමීටරනේ පාවිච්චි කළා ඉතින්. ඊට පස්සේ x2 0.2යි දාලා දෙන්න. 0.2යි මවුල ඝන ඩෙසිමීටර. මෙයා ආරම්භයේ නැහැ. හරිද? එතකොට මම දැන් ඒකකේ නැතුව ලියන්නේ. මම හිතනවා මෙයාගෙන් දැන් n මවුලයක් නේ ගැලවුණා කියන්නේ. එහෙනම් මෙයාගෙන් n 0.2යි ඍණ n. මේ පැත්තෙන් n. එතකොට මේකත් ඇවිල්ලා ගෙනින්ම සාන්ද්‍රණයක් තමයි එන්නේ. වැඩි තේරෙන්න ඕන. හරිද? උඩේකේ එකක දැම්මම මෙයාලගේ එකක දැම්මේ නැහැ. හරි. ඊට පස්සේ KC ප්‍රකාශනය ලියා ගන්න පුළුවන් මට කොහොමද? AX5 gas AX3 gas X2 gas. හරි. දැන් මෙයාව 5යි උලයට ඝන ඩෙසිමීටර්. හරිද? n මවුල ඝන ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටරයට අරගෙන 0.3යි ඍණ n 0.2යි ඍණ n. මම එකපාර එකකේ දාන්නම්. මෙතන මවුල ඝන ඩෙසිමීටරයට කියන එකක දෙකක් නේ එන්නේ. කියන වර්ග වෙන්න ඕනේ. එතකොට දැන් බලන්න මේකට මේ එකක් කැපිලා ගිහලා මෙයා උඩට යනවා මවුල් ඍණ 1යි
ඝන ඩෙසිමීටර් වෙනවා. එයාට මේ ඔක්කොම ටික එතකොට අන්තිමට එනවා මෙන්න මෙහෙම එකක් නේ. 5.3 ඍණ n 0.2 ඍණ n n. හරි. ඊට පස්සේ සුළු කරන්න. මේවා වර්ගජ ප්‍රකාශන n. මේක වැඩි කරාම 0.06යි. මෙයාගෙන් කියන්නේ ඍණ 0.3යි. ආයෙ මෙන්න මෙතනොත් එයාම වැඩි වෙනවනේ. කියන්නේ n ඍණ 0.2යි. එතකොට මේ දෙන්නම එකතු වුණාම ඍණ 0.5යි එන්නේ දෙන්නේ. එයාගේ මෙතන මැද්දෙන් එනවා n වර්ග ගුණ කිරීම. එයා තමයි n ට සමාන වෙන්න ඕන. ඔව්. ඔන්න මොනවා වෙනවද? 5න් වැඩි කරන්නත් ඕනේ 0.3යි. මෙයා 5න් කියන්නේ 2.5යි n. 5යි n වර්ගය n. ඊටසම මේ පැත්තට අරන් එන්න. 5යි n වර්ගය මම මේ පැත්තෙන් ගන්නම්. මොකද එයා උත්තර කරලා තියෙන හින්දා. මෙයාව මේ පැත්තට ගේන්න මම මේ පැත්ත බිඳුව කරගන්න යන්නේ. ඒතකොට ඍණ 3.5යි. ඍණ එකක් වෙලා නේද? හරිද? ඍණ 3.5යි n. ඊට පස්සේ 0.3යි. එයා දන්න. ඉතින් මෙයා නේද පෙන්නන්න තියෙන්නේ. හරිද? එහෙනම් ඔන්න එයාව පෙන්නන්නයි තියෙන්නේ. හරි. ඉතින් බලන්න. එයාට උත්තර කරන බව පෙන්නන්න. ඒක උත්තර කරන්න. ප්‍රකාශනයේ හරියටම හරිුනේ ආයි 5යි. 0.3. හරිද? හරි. එහෙනම් ඌව තමයි පෙන්වන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඔයාලට ගන්න තියෙන්නේ n ගේ අගය ගන්නත් තියෙනවා. දැන් ඇවිල්ලා ওই වර්ගජ ප්‍රකාශන ඔන්න ඕක විතරයි නිකන් අලුත් කැලලකට තියෙන හරියට එච්චරයි. ඒතකොට මේකත් සමහර පන්ති වල සමහර සල එහෙම හදනවා. මා සාමාන්‍යයෙන් හදනවා වර්ගජ ප්‍රකාශන එකක් හෝ දෙකක් තියෙන ගානක් අනිවාර්යෙන්. මොකද මේ වගේ වුණා ඔලවල උගන්නන හින්දා ඒ දැනුමෙන් ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඒතර බයෝ කරන ළමයි කියලා මේ ගාන බැරි වෙන්න විදිහක් නැහැ. හරිද? එතකොට 5n වර්ගය ඍණ 3.5n ධන 0.3. දැන් වර්ගජ ප්‍රකාශනයේ කොහොමද අපි සාධක කඩන්නේ? මෙන්න මේ ගුණිතය එන්න ඕනේ. ඒ වගේම එකතු කරහලා අඩු කරාම මොනවා හරි කරාම මොනවා වෙනවද? ඍණ 3.5 එන්න ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ಗುಣ කරාම එනවා ಗುಣ කරාම එන්නේ 1.5යි දන්නේ. හැබැයි එකතු වර මොනවා හරි අඩු කරාම මොනවා හරි කරාම එන්න ඕනේ 3.5යි කියලා. හරි. එතකොට අපිට කීයද ගන්න වෙන්නේ? ಗುಣ කරාම එන්න ඕනේ 1.5යි කියලා. එකතු කරාම එන්න ඕනේ ඍණ 3.5යි කියලා. එකතු කරාම එන්න ඕනේ. කීයද ගන්න පුළුවන්? 3.5න් වැඩි කරොත් 3.5යි වැඩි කරොත් ඔන්න 1.5 හරි. හැබැයි කේස් එක නිකම්ම 3 වුණොත් වැඩේ හරියන්නේ නැහැ. ඔක ඍණ 3යි ඍණ 0.5යි ගත්තොත් මොකද කියන්නේ? අන්න වැඩේ හරිනේ. එහෙනම් එයා වෙන්න ඇති. ඔන්න මම මෙතනින් යට හදන්නේ සාධක කඩනෙව්ව ඔන්න ලස්සනට හදනවා 5n වර්ගය 0.5n 3n 0.3යි සමානයි 0. හරි. එහෙනම් 0.5යි n. එතකොට මෙතනින් එනවා 10යි n ඍණ 1යි. මෙතනින් එනවා 0.3යි මෙතනින් එන්නේ 10යි n ඍණ 1යි. හරි. ඔන්න එහෙනම් සාධකයක් එළියට ගත්ත හැකි මෙයා පොදු සාධකයක් විදියට 10යි n ඍණ 1යි 0.5යි n ඍණ 0.3යි. එතකොට 10යි n කියන්නේ n සමානයි 1 බෙදීම 10යි 0.1යි මවුල. හෝ මොකක් කියන්න පුළුවන්ද මේක 0.5යි n සමානයි 0.3. ඒ කියන්නේ n සමානයි 0.6යි මවුල වෙනවා. සුළු කිරීම හොඳටම තියෙන්න ඕනේ. මම හැම වෙලේම ගණන් හදද්දි කියන වචනයක් ඕක. කෙමිස්ට්‍රි වල තමයි හොඳටම සුළු කිරීම තියෙන්නේ. ඊට පස්සේ බලනවා දැන් මේකේ දැන් උත්තර දෙකක් ආවෙන්න. ඒ කියන්නේ 0.1 වෙන්නත් පුළුවන් 0.6 වෙන්නත් පුළුවන්. හරි බලන්න මෙන්න මේ කතාවනේ. 0.3 ඍණ n. දැන් 0.1 දාගත්තොත් උතන්ට එන්නේ මෙතන 0.2යි වෙනවා. මෙතන 0.1 වෙනවා. මෙතන 0.1 වෙනවා. දැන් 0.6 ගත්තයි කියන්නේ ඔබ. මෙතනට ඍණ 0.3ක් කියලා උත්තරයක් කියනවා. ඍණ එකක් ආවා නේද බෑ. මෙතනින් හිතුවදින් ඍණ 0.4ක් කියලා. එහෙම එව්ව වෙන්න බෑනේ තින්නේ. එහෙම එව්ව වෙන්න බෑ. එහෙනම් මොකද්ද? ඔය n සමානයි 0.6න් කියන එක විය නොහැක. විය නොහැක. හරිද? එහෙනම් n කීයද ඇත්තටම?
n 0.1යි මවුල වෙනවා. වැඩේ පැහැදිලිද? හරිද? ඉතින් මෙන්න මේක තමයි කතාව දෙන්නේ. ඉතුරු ඒවා නම් නිකන් සාමාන්‍ය තත්ත්වයේ ගාන. හරිද? එහෙම අමාරු ගානක් නෙමෙයි. හරිද? හරි. එහෙනම් ඔක තමයි කතන්දරේ. එතකොට මම හිතනවා මේ කතන්දරේ තේරුණා. රෝමිලක්කම් 3 ඒ සීන් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ රෝමිලක්කම් 4 මේ පද්ධතියේ උෂ්ණත්වය දැන් 224 රත් කරලා තියෙනවා. එතකොට AXC සාන්ද්‍රණය පහත පරිදි වෙනස් විය. ඔය අපි ඒක කතා කරමු. එහෙනම් මේ ටික දාගන්න මටක් ගන්න. හරි. එතකොට දැන් ගන්න මෙහෙම සීන් එකක් තියෙනවා. මෙන්න මෙහෙම සාන්ද්‍රණය වෙනස් වුණා AX3 එකේ කියලා. මෙන්න මෙතන මම පොඩ්ඩක් දැන් අපිට ආපු උත්තරත් එක දාගන්නම්. මෙතන 0.1 වුණාම දැන් මෙයාගේ සමතුලිත සාන්ද්‍රණය 0.2ක් වෙනවා. මෙයාගේ සමතුලිත සාන්ද්‍රණය 0.1ක් වෙනවා. එතන මෙයාගේ 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට වෙනවා. හරිද? එයාත් ඔන්න එකක දැම්මොත් ඔය සීන් එකෙන් වැටේ. ඝන ඩෙසිමීටරයට වෙනවා. හරිද? ඊට පස්සේ කතන්දරේ මොකක්ද? දැන් ඕකේ වෙලා තියෙන වැඩේ x3 ගේ සාන්ද්‍රණය බලන්නකො වෙලා තියෙන වැඩේ 0.2යි දැන් 0.3යි ඍණ n ගේ මෙහෙම ප්‍රස්තාර දක්වලා තියෙන්නේ. අන්න මෙතනින් පස්සේ ආය සමතුලිත වෙලා. දැන් 0.3 ඍණ n. ඒ කියන්නේ මෙයානේ 0.2යි. ඊට පස්සේ මෙන්න මෙතනට අරන් ගිහලා තියෙන්නේ. ඒතකොට ඒක දීලා තියෙනවා 0.2යි 7යි 5 වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ වෙලා තියෙන සාන්ද්‍රණය මොකක්ද වෙලා තියෙන්නේ? AX3 එක වැඩි වෙලා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දි මොන පැත්තටද ඔක නැඹුරු වෙලා තියෙන්නේ? ආපස්සට නැඹුරු වෙලානේ. හරිද? එහෙනම් ඔන්න ඔය කතාව තේරෙන්න ඕන. ආපස්සට නැඹුරු වෙලායි තියෙන්නේ. හරි. එහෙනම් X3 එක සාන්ද්‍රණය වැඩි වෙලා. 0.2යි 7යි 5. එතකොට දැන් එයාගේ සාන්ද්‍රණය 0.2යි 7යි 5යි. එතකොට මොකද්ද වෙන්න ඕනේ දැන් එයාගේ සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා කොච්චරකින්ද? 0.07යි 0.75. මේකෙන් ඉතින් මොකක්ද වෙන වෙලා තියෙන්නේ 0.075ක් මෙහෙන් විඝටනය වෙලා මෙහෙට ඇවිල්ලා. ඉතින් එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය කීයක් වෙන්න ඕන සරලව? 0.1 ධන 0.07යි. ඒ කියන්නේ 0.175යි මවුල ඝන ඩෙසිමීටරයට කියන එක නේද? මේක මොකක් වෙන්න ඕනද? මේක වෙන්න ඕනේ 0.1 අඩු කිරීම 0.7යි. එතකොට එනවා ගියේ 0.02යි මවුල ඝන ඩෙසිමීටරය. ඉතින් ඔන්නෝක තමයි සමතුලිත සාන්ද්‍රණය වෙන්නේ එතකොට. එතකොට මේක එකට වහන්නේ මොකද්ද ප්‍රශ්නේ? x2 සහ xy xy සමතුලිත සාන්ද්‍රණය මෙයාගේ 0.1යි 7යි 5යි වෙනවා. ඒ අවස්ථාවේ සමතුලිත නියතය ගණනය කරන්නයි කියලා දීලා තියෙනවා. සමතුලිත නියතය. හරි. ඉතින් ආයේ KC දාන්න ප්‍රකාශනය. KC ප්‍රකාශනය. මම KC ප්‍රකාශනය ලියන්නේ නැහැ. අරයව ගන්නවා. 10 බලවලට 7 ලියන්න 2.5යි 10 ඍණ 2යි මවුල ඝන ඩෙසිමීටරයට 7.5යි 10 ඍණ 2යි ඊට පස්සේ මෙයා ඇවිල්ලා 1.75යි 10 ඍණ 1යි යා මවුල වර්ගයට ඩෙසිමීටර ඍණ 6ක් වෙනවා 10 ඍණ 2කට තමයි 10 ඍණ 2 කැපෙනවා මේක නිකන් 1ට 3 වගේත් කැපෙනවා මූ උඩට යවනවා 10යි 3 1.75යි 5යි ඔය වගේක් එන්න ඕනේ මවුල ඍණ 1යි මෙයාට කැපෙන උඩට යනවා හරි දැන් ඉතින් ලඝුනේ බලන්න වෙන්නේ බෙදෙන්නේ නැහැ නේමනේ ඕන මේකත් එකපාර ගුණ කරලා දාගත්තා 3යි 1.75යි 5යි එතකොට ඒ කියන්නේ 10යි පැත්තෙන් පැත්ත ගුණ කර 15යි එතකොට එකක් ඉතුරුයි 36යි 3ක් ඉතුරුයි 3ක් ඉතුරුයි කියන්නේ 4ක් වෙනවා 4.6යි 5යි එතකොට මෙයා බෙදලා දාන්න වෙනවා අපිට නේ මේ මෙතන වැරදුනානේ මෙතන 2.7යි 5යි දාන්න හරි ඒක බැරි ඒක සම්පූර්ණ හරි ආයෙ මම ලියා ගන්න හරිද හරි අරගෙන සාන්ද්‍රණය එන්න ඕනේ 2.5යි 10 ඍණ 2යි මවුල ඝන ඩෙසිමීටරයට
මෙයාගේ එන්න ඕනේ මෙන්න මෙයා 0.07 මම කලින් දාගෙන තිබ්බේ 2.75යි 10 රින 1යි. මෙයා ගත්තොත් 1.75යි 10 රින 1යි. එතකොට මෙන්න මෙයා 10 රින 1ට 10 රිනම කැපෙනවා. එතකොට 25යි 2.75යි 1.75යි. මේක මම 25 කරගත්ත ඉඳලා එළියේ තියෙනවා 10 රින 1ක්. මවුල රින 1යි ඩෙසිමීටර් 3. හරිද? මෙයාගේ තමයි දැන් ලඝු බලන්න වෙන්නේ. ලඝු වගුවක් ගන්න වෙනවා දැන්. ලඝු වගුවක් අරගෙන ගාන හදන්න ගන්න වෙනවා. හරිද? 25 ලඝු බැලුවොත් 25 ලඝු වෙනවා. අර පැත්තකට ලියාගෙන හදන්නයි යන්නේ. එතකොට හරියට බලන්න ඕන. හරි. හරියට බලන්න. 25 ලඝු ඇවිල්ලා එන්නේ 39 7යි 9. 39 7යි 9. ඊගාවට එන්න ඕනේ මෙන්න මෙයාගේ ලඝුනේ බලන්න මේ ගුණිතයක් තියෙන හැබැයි ඒ ගුණිතය ලඝු එකතුවක් වෙනවා හැබැයි ඒක අන්තිමට අර උත්තරේ අඩු වෙන්න ඕනේ. ඉතින් මම ඒ දෙන්න වෙනම ලියා ගන්නයි කියන්නේ 27 5. 0.27 5 බැලුවා නම් හරි 27 5 කිව්වහම එනවා 43යි 93. අරයාගේ 0.17 5 බැලුවා නම් හරි 17 5. 24යි 30යි 3යි 12යි 1යි 8යි 6යි දැන් ඔන්න ඕක එන්නේ හරිද? ඒක මම මොනා කරනවද? අර එකෙන් අඩු කරලා දාන්න 6යි 5යි 1යි එතන 7යි බිඳුවයි අන්න සුළු කියන 6යි 5යි 1යි ඉතින් 71 56 තියෙන තැන පොට් එක බැලුවා නම් හරි 71 56ක් වගේ සෙට් වෙනවා 51 9යි 51 9යි එතකොට තියෙන 52 මට ඕන 56 ඉඳ 4 වගේ 9 5 1යි හැබැයි දැන් මෙතන 10 වෙන තුනත් එක්ක සෙට් වුණාම අන්තිමට උත්තරේ එනවා කීයද 0.5යි 1යි 9යි 5යි මවුල රින 1යි ඩෙසිමීටර් මෙන්න මෙයා තමයි අන්තිම උත්තරේ වෙන්න ඕනේ. හරි. ලඝුත් එක්ක සුළු කිරීම කරලා පෙන්නන්නේ. හරි. කොහොමවත් කැල්ල එකේ ගහලා අරම මේව නෙමෙයි. මොකද වාල්ට කැල්ල අරම මේව දෙන්නේ නැහැ. ඒ හින්දා ළමයින්ට මේව පුරුදු කරන්න ඕනේ. මම පන්ති හදද්දී ගණන් අනිවාර්යෙන් ඔක්කොම සුළු කිරීම වෙනකම්ම ගන්නවා. මෙතනින් හදලා දාන්න මේක තමයි ඉන්නේ කියලා නතර කරන්නේ. එතකොට ඔයාලත් පුරුදු වෙන්න ඕන අනිවාර්යයෙන්. මොකද අන්තිම ලකුණු හම්බ වෙනවා මෙතන. හරි. එහෙනම් ඔකයි කතාව. ඕකෙන් පස්සේ ආයෙ මම මෙහෙම ගානක් හැදුවා ඕකේ. ඒ කියන්නේ ඕකේ ප්‍රස්ථාරය සම්පූර්ණ කරන එක. දැන් ප්‍රස්ථාරය මෙන්න මෙහෙමනේ තිබ්බේ. හරි. ඒතර මේකේ ඉතුරු දෙන්නගේ ප්‍රස්ථාර දෙකක් ගොඩ නගලා ලස්සනට ඉවර කරන්නයි කියලා. ඒක බලමු ඊගා. හරි. එහෙනම් මේක උත්තරේ ගත්ත විදිය දාලා තියෙනවා. ඒතර නැඹුරු වෙලා තියෙන්නේ මේ පැත්තට. ඒතර මෙයාගේ සාන්දනේ අඩු වෙලා තියෙනවා. මුන් දෙන්නගේ සාන්දනේ වැඩි වෙලායි තියෙන්නේ. හරිද? හරි. එහෙනම් ඔන්න ඔක තියෙනවා. මම මේක මගලා එතන තමයි ඒතකොට අඳින්න යන්නේ ප්‍රස්ථාරය. හරි. ලස්සනට අඳිමු. වැඩි කරමු ස්ටාර්ට් කරමු. හරි. හරි. එතකොට මම ප්‍රස්ථාරය ලොකුවට ගන්න දැන් මෙතන නිකන් අර ඔපරේ කියන නේද? මේක පටන් අරන් තියෙන අර දෙවෙනි එක සමතුලිත වුණ තැන ඉඳන්. ඒ කියන්නේ ආරම්භයේ දන්නේ මේ 0.3 දන්නේ මේ. එතකොට මේ ප්‍රස්ථාරය ඇඳපු තැනින් කන්ටිනියු කරන් යනවා. එතකොට ඔගේ 0.2 වුණා. ඒක තමයි 0.275. අර ඔගේ 0.1 නේ ආ. 0.1 මේ හරිය අරන් 0.2 මෙහෙට අරගෙන 0.3 මේ හරියට ගත්තොත් ඊළඟ පොඩ්ඩක් අඩු වෙනවා. මෙන්න මෙතනින් එහාට මම ගන්නම් ඔක්කොම සමතුලිත වුණායි කියලා. හරි. ඉතින් මෙන්න මේ ප්‍රමාණය කොච්චරක් කළා තියෙනවද? 0.2යි 7යි 5යි. මෙයා 0.2. මෙයා 0.1යි. මෙයා 0.1යි. හැබැයි යාව 0.1යි 7යි 5යි. එතන මෙන්න මේ හරියට තමයි ලං වෙන්න ඕන. හරිද? හරි.
මෙන්න මෙහා වෙනවා 0.175. එතන. හරි. ඒ ඇවිල්ලා x2 ගෑස්ගේ සාන්ද්‍රණය. අර ඇවිල්ලා AX3 ගේ දැන් අරෝගේ මොකද උනේ 0.1 තමයි එයාත් පටන් ගත්තේ මේ එවර සාන්ද්‍රණයේ සමුද්‍ර සාන්ද්‍රණය 0.1යි හැබැයි අන්තිමට 0.02.5ටම බැස්සා හරිද ඒ කියන්නේ මම හිතන්නා මෙන්න මේ මට්ටම වගේ නේ මෙයා ඒතර 0.1යි මේ දීලා තියෙන 0.02යි යන්නවක තමයි ප්‍රස්ථාර වෙන්න ඕනේ. මේකේ තර මම සාන්ද්‍රණය දක්වලා ලියනවා ලස්සන්ට AX5 ගෑස්ගේ සාන්ද්‍රණය. යන්නව ලස්සන්ට මුළු ලකුණු ඔක්කොම හම්බ වෙනවා. ඒ වගේම ආයෙ දැන් මේ ප්‍රස්ථාර අඳින්න ගිහුවම ප්‍රස්ථාරවල අනිවාර්යෙන් අක්ෂ නම් කරන්න ඕනේ. සාන්ද්‍රණ මේක වෙලා කාලය හරිද? කාලය ඒක ප්‍රස්ථාරත් එක්ක අඳින්න තියෙන ලස්සන ගානක් තිබ්බේ. ඔක අර වර්ගජ ප්‍රකාශන සීන් එක තමයි ඉතින් පොඩ්ඩක් මම බලාපොරොත්තු වුණ කෑල්ල. එතකොට ඒ වගේ වුවත් පුරුදු වෙන්න ඒ වගේ එකක් ළඟදිත් අහලා නැහැ. ඉඳ අහන්නත් ඉඩකඩක් තියෙන ප්‍රශ්නයක්. සහ ලස්සනයි ඒ වගේම ප්‍රස්ථාරකුත් අඳවලා අන්තිමට වැඩේ පිළිවෙලටම ඉවර කරලා තියෙනවා. හරිද? හරි. එහෙනම් ඔක තමයි කතාව. හරි. එහෙනම් ඊගාව ප්‍රශ්නේ මම දාලා තියන්නම් group එකට. ඒකේ discussion එකත් එක්ක එකතු වෙන්න. පිළිවෙලට වැඩේ යන ඉස්සරහට. එතකොට වැඩේ ගොඩ දාගන්න. හරිද? හරි. එහෙනම් හැමෝටම ජය වේවා.